සුබ දවසක් හැමෝටම. දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් තමයි මාස 6 සම්පූර්ණ වෙලා අමතර ආහාර ආරම්භ කරන අවස්ථාව. මේ කාලයේදී දරුවගේ ආහාර ජීර්ණ පද්ධතිය ඉතාම සංවේදී නිසා අපි පාවිච්චි කරන උපකරණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අද අපි බලමු ඒ සඳහා සූදානම් කරගත යුතු අත්‍යවශ්‍යම භාණ්ඩ මොනවද කියලා. මූලිකවම අපිට අවශ්‍ය වෙන්නේ මැටි ඇතිලිය සහ පියන. එයි අපි මැටි ඇතිලියක් තෝරගන්නේ. ලෝහ භාජන වලට වඩා මැටි ඇතිලියක කෑම පිසීමේදී ආහාරයේ ස්වභාවික පෝෂ්‍ය ගුණය වගේම රසයත් හොඳින් ආරක්ෂා වෙනවා. ඒ වගේම මැටි ඇතිලියක ඇති සිදුරු සහිත ස්වභාවය නිසා තාපය ඒකාකාරීව පැතිරී යනවා. එමගින් ආහාරය හොඳින් තැම්බෙනවා. මතක තියාගන්න දරුවට කෑම පිසීමේදී වෙනමම පිරිසිදු ඇතිලියක් වෙන් කරලා තියාගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පොල් කටු හැන්දක්. කෑම කලවම් කිරීමට වගේම බෙදා ගන්න පොල් කටු හැන්ද ඉතාම සුදුසුයි. ප්ලාස්ටික් හැන්දි රත් වුණාම අහිතකර රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන්න පුළුවන්නේ. නමුත් ස්වභාවික පොල් කටු හැන්දකින් එවැනි බලපෑමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම එය දේශීය වගේම පිරිසිදුම ක්‍රමයක්. ඒ වගේම අනිත් විශේෂ දේ තමයි ෆුඩ් මේකින් සෙට් එක. මේ අම්මා කෙනෙක්ට තියෙන්න ඕන දෙයක්. මාස 6ේදී දරුවට මුලින්ම දෙන්නේ දියර සහිත වගේම පොඩි කරන ලද ආහාරනේ. මේ කට්ටලේ තියෙනවා ග්‍රේට් එකක්. ඒකෙන් එළවලු සිහින්න ගා ගන්න, මෑෂ් එකකින් තැඹු එළවලු හොඳින් පල්ප් එකක් වගේ පොඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ෆුඩ් මේකින් සෙට් එකේ කොටස් 6ක් තියෙනවා. මම ඒවා වෙන වෙනම ඔයාලට පැහැදිලි කරන්නම්. අපි බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරනවට වඩා මේ වගේ ෆුඩ් මේකින් සෙට් එකක් පාවිච්චි කරන එකෙන් අපිට ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ආහාරයේ තන්තු ප්‍රමාණය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම පෙනේරේ ගත්තොත් ආහාර වේලක් පිළියෙල කළාට පස්සේ එහි අඩංගු වෙලා තියෙන විශාල කැබලි, කෙඳි ඉවත් කරගෙන ඉතාම මෘදු සිනිඳු ආහාරයක් චූටි පැටියට ලබා දෙන්න පෙනේරේ උදව් වෙනවා. විශේෂයෙන්ම පළමු සති දෙකේදී ආහාර පෙරාදීමෙන් දරුවට කෑම ගිලීමට ඉතාම පහසු වෙනවා. මම රොසෙන්දු බබාට මුලින්ම කෑම කැව්වේ ෆුඩ් මේකින් සෙට් එකේ සාමාන්‍ය හැන්දෙන්. ඒත් ඒක බබාගේ කටේ වැදුනහම ගොඩක් රිදෙනවා. සාමාන්‍යයෙන් විදුරු මාස් එතකොට නැගීගෙන එන දත් ගොඩක් මෘදුයිනේ. ඒ නිසා ආහාර කැවීමට නම්‍යශීලී වගේම මෘදු සිලිකන් හැන්දක් පාවිච්චි කරන එක ගොඩාක් යෝග්‍යයි. ඒක මගේ අත්දැකීමෙන් මන් දන්න දෙයක්. ඉතින් මම ඔයාලටත් කියන්නේ බබාලට මුලින් ඉඳලම කෑම කවද්දී ඔයාලත් සිලිකන් හැන්දක්ම පාවිච්චි කරන්න. ඒක බබාලටත් ලේසි, ඔයාලටත් ලේසි. ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි කුඩා ප්‍රමාණයේ තාච්චියක්. ඔයාලට ඇලුමිනියම් හරි ස්ටේන්ලස් ස්ටීල් තාච්චියක් හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි තාච්චිය පාවිච්චි කරන්නේ පුංචි පැටියාගේ කෑම එක හදලා ඒක ටෙම්පරාදු කරගන්න. ඒ වගේම මම අරන් තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් පුංචි කෝප්පයක්. ඒක නම් මගේ පෞද්ගලිකව මගේ පහසුවට මම පාවිච්චි කරපු දෙයක්. ඔයාලට ඕන නම් පුළුවන් සූප් බෝතලයක් වුණත් පාවිච්චි කරන්න. ඒ වුණාට ඒක ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත නැති නිසා සෞඛ්‍ය ආරක්ෂිත දෙයක් විදිහට මම මේ පුංචි කෝප්පේ පාවිච්චි කරා. ඒක මම පාවිච්චි කරේ වතුර දෙන්න, ඒ වගේම සුප් වර්ග බබාට දෙන්න. ඒක මට ගොඩක් පහසුයි, මොකද ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත දෙයක් නිසා. ඒ වගේම ප්ලාස්ටික් කෝප් වලට වඩා මේ කෝප්ප පිරිසිදු කිරීමට ගොඩක් පහසුයි. ඒ වගේම විස බීජ රැඳී තිබීමේ ප්‍රවණතාවයත් ගොඩාක් අඩුයි. ඒ වගේම මම මෙතන පාවිච්චි කරලා තියෙනවා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයක්. මේක මම පාවිච්චි කරන්නේ ගෙදර කවුරුත් නැති වෙලාවට බබත් එක්ක කෑම හදාගන්න හරි අමාරුයිනේ. ඉතින් කවුරුත් ගෙදර නැති වෙලාවක ඉක්මනින් කෑම එක හදලා ඒක කෑම එක ඒකට දාලා වහලා තියන්න තමයි මම මේ භාජනය පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් බබාගේ කෑම එක කලින් හදලා තියන්න හොඳ නෑනේ. නමුත් මම ගෙදර කවුරුත් නැති වෙලාවක මගේ පහසුවට තමයි මම මේ භාජනය පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා ඒක කල්පනා කරලා බලලා ඔයාලටත් පහසු නම් ඒ ක්‍රමේ පාවිච්චි කරන්න. ඔයාලටත් පහසු වෙයි කියලා තමයි මම මේක ඔයාලත් එක්ක මෙහෙම බෙදාගන්නේ. ඒ වගේම තවත් අත්‍යවශ්‍යම දෙයක් තමයි ටිකක් විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයක්.
ප්ලාස්ටික් හෝ ඔයාලට කැමති වර්ගයේ භාජනයක් ටිකක් විශාල ප්‍රමාණයකක්. මම මේක පාවිච්චි කරන්නේ බබාගේ ෆුඩ් මේකින් සෙට් එක, එතකොට හැන්දි, කෝප්ප, පිඟන් ඒ ටික දාලා වහලා තියන්න. මොකද සෞඛ්‍ය ආරක්ෂිතව හැමදේම අපි පිළිසිඳුවට පිළිවෙලට කරගන්න ඕනනේ. ඉතින් ආවට ගියාට හැමතැනම දාලා තිබ්බහම ඒක සෞඛ්‍ය ආරක්ෂිත නෑනේ. චූටි බබාලට අපි කෑම දෙන නිසා ඒක අපි ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට කරන්න ඕනේ. ඉතින් පිළිවෙලට කරගන්න අපිට විශාල ප්‍රමාණයේ මේ වගේ ප්ලාස්ටික් හරි ඒ විදි භාජනයක් තියෙනවා නම් අපිට දාලා වහලා තියන්න පුළුවන්. ෆුඩ් මේකින් සෙට් එකේ කොටස් 6ක් තියෙනවා. ඒ වගේම කරන කාර්යයන් මොනවද කියලා මම ඔයාලට කියලා දෙන්නම් කියලා කිව්වනේ. අපි දැන් බලමු මේ මොනවද කියලා. ෆුඩ් මේකින් සෙට් එකටම පුංචි හැන්දක් එනවා. ඒත් මම නම් ඒක පාවිච්චි කරේ නෑ. මම ඔයාලට කලින් කිව්වනේ මම සිලිකන් හැන්දක් තමයි පාවිච්චි කරේ. ඒ වගේම තව එනවා පුංචි මෝල් ගහක් වගේ කොටසක්. ෆුඩ් මේකින් සෙට් එකේ උඩින්ම තියෙන්නේ පිඟානක් වගේ කොටසක්. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඒක සාමාන්‍ය පුංචි පැටියට කෑම ආරම්භ කරපු මුල්ම කාලෙදී පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයකක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ දැල. මේකෙන් කරන්න පුළුවන් කෑම මත ගා ගන්න එක. කැබලි හිටින් නැති වෙන විදියට සාමාන්‍යයෙන් අපි නෑම්බිලියකින් මත ගාන්නේ. නෑම්බිලියක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ දැල. හැබැයි මේ දැල පාවිච්චි කරද්දී ගොඩාක් කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද කුංචි කම්බි කෑලි කැඩෙන්න පුළුවන්. මත ගාන වෙලාවට අත බර නොකර සැහැල්ලුවෙන් මත ගා ගන්න. ඒ වගේම මේ දැල පාවිච්චියට පෙර පසු දෙකේම හොඳට උඩට ඇස් මට්ටමින් අල්ලලා බලන්න කම්බි කෑලි කැඩලා තියෙනවද කියලා. මම නම් බබාට කෑම හදද්දී දිගට මේ දැල තමයි පාවිච්චි කරේ. මොකද අත බර නොකර සැහැල්ලුවෙන් මත ගාපු නිසා ඒක ප්‍රශ්නයක් වුණේ මට. ඒ වගේම මත ගෑවට පස්සේ කෑම රැඳිලා තියෙනවද කියලා බලලා හොඳින් පිරිසිදු කරලා අරන් තියන්න අමතක කරන්න එපා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වගේ කොටසක්. ඒක ග්‍රේටරයක් වගේ. සාමාන්‍යයෙන් අපිට කැරට් වගේ ග්‍රේට් කරගන්න මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඊළඟ කොටස. මේක අපිට සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් වගේ මිරික ගන්න, ඒ කියන්නේ අපිට ජූස් එකක් වගේ හදාගන්න මේ කොටස පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන අවසාන කොටස අපිට මේක නෑම්බිලියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නෑම්බිලියක වගේ දාර තියෙනවා. කෑම කැබලි හිටින විදිහට මතගා ගද්දී අපිට මේකෙන් පුළුවන් මතගා ගන්න. ඉතින් මේ භාණ්ඩ ටික නිවැරදිව තෝරා ගැනීමෙන් ඔබේ පුංචි පැටියාටත් ගුණාත්මක වගේම පිරිසිදු ආහාර වේලක් ලබා දෙන්න ඔබට පුළුවන්. මතක තියාගන්න හැම වෙලාවකම මේ භාණ්ඩ භාවිතයට පෙර සහ පසු හොඳින් හොදලා වියලිව තබන්න. එහෙනම් දැන් මේ දේවල් ටික ලෑස්ති නම් අපිට පුළුවන් හරිම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පැටියාගේ පළමු ආහාර වේල ආරම්භ කරන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් අම්මා කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.